ස්වපාපස්ස අකුරුණං කුසලස්ස උපසම්පදා සචිත්ත පඤ්ඤෝදප්පනං ඒතං බුද්ධාන සාසනං දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා අද ධර්ම දක්ෂිනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ පූජ්‍යපාද ලේනව මංගල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. අවසරයි ස්වාමින් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස රාගයක්කනී යාවිට්ඨා රාගේනාති විමෝහිතා කාරණා කාරණං කිංචි නජානත්තා හිතා හිතං ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පිංතුනි, අද දවසෙත් අපි හැමදෙනාම මේ සූදානම් වන්නේ තුල්ලොවක් සනසා වදාළ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුබණ ටිකක් අහගන්න. පිංතුනි, මේ ධර්මයේ ඒකාන්තයෙන් නිර්වාණ රසයෙන් සමන්වාගතයි. පහාරාද සූත්‍රයේ තථාගතයන්න් වහන්සේ විමසනවා, ඒ පහාරාද කියන අසුරේන්ද්‍රයාගෙන් ඔබ මහා සමුද්‍රයට කැමති නේද? මහා සමුද්‍රයට ප්‍රියයි නේද? මහා සමුද්‍රයේ කෙරේ ලෙන්ගතු හිතේසිව හිත අලවාගෙන වාසය කරනවා නේද? මොන හේතුවක් නිසා, මොන කරුණක් නිසා, මොන ආනිසංසයක් නිසා, මොන ප්‍රත්‍යක් නිසාම ඔබ මේ මහා සමුද්‍රයේ කෙරේ ලෙන්ගතුව ආශ්‍රය නිශ්‍රය කරනවද කියලා විමසන්න දෙනවා. ඒ වෙලාවේ මේ පහාරාද කියන අසුරේන්ද්‍රයා දැනුම් දෙනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ කාරණා නිසාම අපි මහා සමුද්‍රයට කැමැති. ඒ මහා සමුද්‍රයට ගංගානංගගේ ජලය, ඒ වගේම සරබු මහී අචරවති ආදී මේ සමස්ත ජල ධාරාවන් එක්කාසෙනවා. ඒ සියලුම ජලය මහා සමුද්‍රයට එක්හසු වීමත් සමග සමස්තයම ලවණ රසයෙන් සමනාගතයි, ලුණු රසයෙන් යුක්තයි. මෙන්න මේ වගේ හේතු ගණනාවක් ප්‍රකාශ කරන්න යෙදුණා. බුදුරජාණන් වහන්සේගේ නැවත මේ අසුරේන්ද්‍රයා විසින් විමසනවා, ස්වාමීන් වහන්සේගේ ශාසනයේ කෙරේ ලෙන්ගතු හිත් අලවාගෙන, ඒ වගේම සෙනෙහවන්තව කැමැත්තෙන්ම වාසය කරන හේතුව මොකද්ද, ප්‍රත්‍ය මොකද්ද? මේ භික්ෂූන් වහන්සේලා ඇයි එහෙම මේ සසුන් ප්‍රතිපත්තියක පිහිටලා ඉන්නේ කියලා විමසන්න දෙනවා. ඉතින් ඒ වෙලාවෙත් තථාගතයන්න් වහන්සේ එකින් එක මේ කරුණු ගෙනහැර දක්වමින් නැවත
දේශනා කරන්න දුනා මේ ධර්මය ඒකාන්තේ නිර්වාණ රසයෙන් සමන්නාගතයි මහා මුහුද ලවණ රසයෙන් සමන්නාගත වගේම තුලෝකාග්‍රව භාග්‍යතුන් වහන්සේ ධර්මයේ නිර්වාණ රසයෙන් සමන්නාගතයි එනිසාම භික්ෂුන් වහන්සේ හිත් අලවාගෙන වාසය කරනවා කියලා දැනුම් දෙන්න දුනා. එතකොට මේ බුද්ධ වචන හැම එකක්ම නිවනට අභිමුඛව නිර්වාණය හෙළිපෙහෙළි කරමින් නිර්වාණය කරා යොමු කරවමින්ම නවතිනවා. නමුත් එයින් මෙපිට ඔයත් දැන් හිතන්න මේ කොළඹ නගරයේ සිට කතරගමට ගමන් ගන්නවා. ගාලු පාර දිග. ඉතින් මෙහෙම ගමනාන්තයේ දක්වා යන අතර මග ඔයත්තුන්ට ඊට මෙපිටින් තියෙන සමස්ත නගර සම්මුඛ වේවි. ඒ නගරවලින් ඔයත්තු යමක් ගනීවි. අන්න ඒ වගේ තථාගතයන්න් වහන්සේගේ මේ නිවන් ගමනට අපි පිවිසෙද්දී එයින් මෙපිට තියෙන සමහරවිට භවයේ සැරිසැරුවොත් දෙව්ලොවක බඹලොවක ඉපදෙන්න පුළුවන්. ඒ මනා දර්ශනයෙන් සමන්නාගත කියන සුදර්ශී කියන බ්‍රහ්ම ලෝකේ එහෙමත් නැත්නම් මනා දැකුම් ඇති නිසා සුදස්ස කියන බඹලව එහෙමත් නැතිනම් කිසි කෙනෙක් තැවීමට ලක් නොකරන ආතප්ප කියන බ්‍රහ්ම ලෝකයක එහෙමත් නැත්නම් මේ භවයේ ඉහළම කාමාවචර කුසල් වල හොඳම කුසල් කිසි කෙනෙක්ට දෙවෙනි නොවන කුසල් කිසි කෙනෙක්ට යටපත් නොවන කුසල් කනිෂ්ඨ නොවන කුසල් සිදු කරලා උප්පත්තිලාභේ සිදු කරගත්ත අකනිට්ඨක කිසි කෙනෙක්ට කනිෂ්ඨ නොවන මේ බඹලව උප්පත්තිලාභේ සිදු කරගන්න පුළුවන්. හැබැයි එතනින් නොනැවති මේ ධර්මයේ පුරුදු පුහුණු කරොත් සගමොක් නිර්වාණය කරා ගමන් කරන්න බැරි කමක් නැහැ. පින්තුනේ අපිට අන්තිම ඉලක්කය නිර්වාණය වුණාට ඒ මෙපිට මේ ගිහි ජීවිතය සැපවත් කරගන්න මේ ධර්මයේ පිහිට පිළිසරණ තියෙනවා. ඒ මෙපිට අපට හොඳ සැපවත් දියුණු වෙච්ච ජීවිතයක් ගත කර ගැනීමට මේ ධර්මයේ පිහිට තියෙනවා. ඒ ධර්මයේ නිවන් රසයෙන් යුක්තයි. නමුත් ඒ නිවනට මෙපිටින් තියෙන සියලු සැප සාධනය කරන්නත් මේ ධර්මයේ සමර්ථතාවයක් තියෙනවා. එනිසාම එක තැනක ධර්මයේ සඳහන් වෙනවා මේ අතීත ප්‍රවෘත්තියක් මේ ලංකාවේ විශේෂ කුලපුත්‍රයෙක් වාසය කරන්න දුනා. ඒ තනත්තගේ එකම දුව මේ දුවට නම තිබ්බ හේමා කියලා. මේ දුව අනුරාධපුර ප්‍රදේශයේ වාසය කරන්න දුනේ පටුනුගම කියන මෙන්න මේ කිට්ටුව. අනුරාධපුර ප්‍රදේශයේ වාසය කරන මේ එකම දුව බොහොම ලස්සනයි. අතිශයම ප්‍රිය වඩන මනබන්ධනීය දැකුම් කළු වර්ණ ස්වභාවයෙන් යුක්ත ඒ වගේම සිත් පහදවන වාක් විලාසයකින් සමන්නාගත මේ තනත්තිය ඥාති මිත්‍ර බන්දු සමාගමට ප්‍රියව වාසය කරන්න දුනා. ඒ වගේම හැමෝම කැමති ඒ තනත්තිය සමග එකට එක්කහසුව වැඩ කටයුතු සිදු කරන්න ගමනක් බිමනක් යන්න යම් උත්සව අවස්ථාවකදී මේ ඇත්තේ සමග එක්කාසුව ළඟින් ඉන්නත් හැමදෙනාම ප්‍රියයි. ඒ තරම් මේ පිරිස අතර කැපී පෙනෙන පිරිස දූෂකයෙක් නොවන පිරිසට කොඩි බැඳගත්ත මහා නුවණැති තැනැත්තියක් වුණා. අතීතයේ දවසක ලපටි කාලේ තමන්ගේ තාත්තා සමගම ධර්ම ශ්‍රවණය කිරීම පිණිස වෙහෙර විහාරස්ථාන කරක් ගමන් කරන්න යෙදුණා. මේ තැනැත්ති ශ්‍රුත දරයි, මේ තැනැත්ති දක්ෂයි, මේ තැනැත්ති වික්තයි. එදා දවසේ ඒ භික්ෂුන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සමග එක්කහස් වෙලා යන විශේෂ ධර්ම දේශනාවක් පවත්වන්න යෙදුණා. ඒ ධර්ම දේශනාව අටුවා සහිතව තෝරලා දෙද්දී එම ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මනාව සිත්වල දරාගෙන අටුවා ටීකා සහිතව ඒවා පෙළ විස්තර සහිතව හිතේ දරාගන්න තරම් මේ දුව සමර්ථ වුණා. හැබැයි තමාගේ හිත යෞවන වියට පත්වීමත් සමග වෙනස් පැත්තකට වෙන පැත්තකට ඇදිච්ච ස්වභාවයකුත් තිබුණා. අපි දන්නවා ආගන්තුක කෙලෙස් ධර්ම හිතට පිවිසීමත් සමග කාරණා අපට තේරුම් ගන්න බෑ. හොඳ නරක අපට තේරුම් ගන්න බෑ. සුචි අසුචි අපට තේරුම් ගන්න බෑ. මේ වෙළඳ නායකතුමෙක් ඇවිල්ලා මේ තැනැත්තියට පොරොන්දුවක් දුන්නා. ඔබ ප්‍රියයි, ඔබ ලස්සනයි, ඔබ බිරිඳ ලෙස අපගේ නිවසට කැඳාගෙන යනවා කියලා මේ විදිහට
මේ ප්‍රේමනීය වචන ප්‍රකාශ කරලා පොරොන්දු දීලා එතනත්ත යන්න ගියා. හැබැයි එතනත්තට අධික වැඩ නිසාම යම් කටයුත්තකට එක්කාසු වෙන්න උන නිසාම එන්නත් බැරි වුණා. දැන් අර බොහොම ලස්සන ප්‍රේමනාප ධර්මකාමී තැනැත්තියට මේ අලුතෙන් ආගන්තුකව වර්ෂවුරු 16කදී 15කදී පමණ එක්කාසු වුණ මේ තැනැත්ත පිළිබඳ සිතින් දවස ගෙවන්න යුතුණා. වර්ෂ ගණනාවක් ගියත් මතකේ පමණයි මේ තැනැත්ත හිටියේ දකින්න ආවේ නැහැ. ඉතින් ඒ ලපටි වයස මිහිතට ඇතුළත් වෙච්ච තමාගේ ස්වාමි පුත්‍රයා කෙරෙහි අතිශයින්ම ලෙන්ගතු වුණ අතිශයින්ම ප්‍රිය වුණ මේ තැනැත්තිය ලංකාවේ වාසය කරන ඒ තමාගේ අනාගත ස්වාමි පුත්‍රයා හොයාගෙන යන්න උත්සාහවන්ත වුණා. ඉතින් ඒ යන්න මාර්ග දෙකක් තියෙනවා. එකක් ගොඩබිම් මාර්ගයේ අනෙක සමුද්‍රයේ හරහා. ඉතින් කෙටිම මාර්ගයේ තමයි සමුද්‍රයේ තමාගේ තාත්තගේ සඳහනක් සටහනක් සිහි කිරීමක් නැතුව තමාගේ අවට ඉන්න ඥාති මිත්‍රාදී හැම දෙනාම නොසලකා හැරමින් එකම තැනැත්තෙක් අරමුණු කරගෙන එකම කෙනෙක් කෙරෙහි ලෙන්ගතුව මේ තැනැත්තේ යන්න පිටත් වුණා. රාත්‍රී කාලයේදී තමන් මහා සමුද්‍රයේ පීනගෙන යන්න සෝදානම් වුණා. ඉතින් බලන්නකෝ මේ ධර්මවල ස්වභාවය. කෙනෙක්ට තරහවක් ආව වෙලාවට තමන් කරන්නේ මොකද්ද? තමන් කියන්නේ මොකද්ද කියලා තමන්වත් දන්නේ නැහැ. ඊට පස්සේ තමයි මෙනෙහි කරන්නේ. ඒ වෙලාවෙ ටිකක් ඉවසුවා නම් වටිනවා. මම මේක නොකියා හිටියා නම් වටිනවා. මට තව ටිකක් සංවර වෙන්න තිබ්බේ. මට තව ටිකක් ඉවසන්න තිබ්බේ. මා වැනි කෙනෙක්ට මේක නොතරම් ක්‍රියාවක් නේද කියලා මා වැනි කෙනෙක්ට මේක ගැලපෙන්නේ නැහැ නේද කියලා පස්සේ හිතෙන්නේ. ඒක තමයි මේ කෙලෙස් ධර්මයන්ගේ ස්වභාවය. යම් ධර්මතාවයක් හිතට ඇතුළත් වුණාට පස්සේ ඒ ධර්මතාවය අනුව අපේ හිත වැඩ කරනවා. ඉතින් මේ රාගයේ එක්කාසු වෙලා තමාගේ හිතගත් මෙතනත්ත හොයාගෙන අර තරුණ ලස්සන ප්‍රිය වඩන ස්ත්‍රියව මහා සමුද්‍රයට ගමන් කරන්න යෙදුණා. මධ්‍යම රාත්‍රියේ ඒ වග වලසුන් සර්පයන් එවැගේම නොයෙකුත් උපද්‍රව සිය ගණන් තියෙනවා. ඒ හැම උපද්‍රවයක්ම නොසලකා මෙතනත්ත රාත්‍රියේ ගමන් කරන්න යෙදුණා. ඒ වගේ මහා සමුද්‍රය තුල තිමිය තිමංගලාදී විශාල මත්ස්‍යයන්ගෙන් ගැවිසලා මිනී කන මෝරු, ඒ වගේම දැති මෝරු, ඒ වගේ නොයෙකුත් ඡණ්ඩ මත්ස්‍යයන්ගෙන් ගැවසී ගත්ත ලවණ රසයෙන් සමන්නාගත මේ ස්ත්‍රී සුකුමාල තනත්තේට බය උපදවන මේ මහා සමුද්‍රයට මේ තනත්තේ පැන්නේ පීනගෙන තමාගේ ප්‍රේමවන්තයා හොයාගෙන ගමන් කරන්න. ඉතින් මේ මහා පුදුම සිද්ධියක් නේද? ධර්මයේ යම් තැනක සටහන් වෙලා තියෙනවා නැත්නම් ඔයත් දන්නවා කාන්තාව බියයි කියලා. ලලනා බීරු කාමිනී කියලා මේ ධර්මයේ සඳහන් වෙනවා. ඒ කියන්නේ කාන්තාවන් ප්‍රകൃතියෙන්ම බිය දක්වන සුළුයි කියන මෙන්න මේ වචනේ හා එයත්තුන්ගේ ආත්මය ගැලපිලා යනවා. එයත්තු යමකට බියභාවය පෙන්නනවා. හැබැයි ඒ බියභාවය පෙන්වාට යම් තැනකදී එයත්තු අභීතව බිය නැතුව කටයුතු සම්පාදනය කරන්න සමර්ථයි. ඒක අපි දැක්කා. ඒක අපි අත්විඳා. අතීතයේ දවසක මේ මරාගෙන මැරෙන කාන්තාවන් තමයි ගොඩක්ම මේ රටට කරදර කරන්න යෙදුනේ. පිරිමියට වඩා තමාගේ දරු ගැබක් පවා උකසට තබමින් මේ සෙනෙහවන්තකම කොහෙදෝ අතරමං කරමින් එයත් දරු ගැබ සහිතවම බෝම්බ බඩේ බැඳගෙන පුජ්‍යල ඝාතන කෙලවරක් නැතුව සිදු කරන්න යෙදුණා. ඒක ගොඩක් වාසය කරන්න යෙදුනේ බහුතරයක්ම ඉලක්ක කරා ගමන් කරන්න යෙදුනේ කාන්තාවන්. එයත් කිසිදු චකිතයක් නැතුව කිසිදු බ්‍රීතියක් කිසිදු සන්ත්‍රාසයක් තති ගැනීමක් ලොමුක් දැහැ ගැනීමක් නැතුවම ඒ ඉලක්ක සම්පූර්ණ කරගන්න සමර්ථ වුණානේ. ඉතින් හරි පුදුමයි. කෙනෙක්ට හිතා ගන්නත් පුළුවන්ද මෙවැනි මෘදු මොලොක් තැනැත්තේගේ ආත්මය මේ විදිහට කෑලි කෑලි විසි කරගන්න කෑලි කෑලි වලට කැළලා යන මට්ටමට පුපුරවා හරින්න තරම් ඒ ඇත්තේට කර්කශ ගොරෝසු හිතක් පවතිනාද කියලා කෙනෙක්ට හිතා ගන්නත් බැරි වුණා.
නමුත් අපි විශ්වාස කරනවා දැක්ක නිසා අහපු නිසා මෙහෙමත් කෙනෙක්ට හැසිරෙන්න හැකි කියලා. ඒක තමයි ස්වභාවය. එයත් ඕන දෙයක් දරන්න සමර්ථයි. දරුවන් දැරීමේ දුක, දරුවන් වැදීමේ දුක එයත්ෝ මනාව දරාගන්න මේ ප්‍රජාවට අභිවෘද්ධ කර වැඩ සම්පාදනය කරනවනේ. ඉතින් ඒ හැම දුකක්ම යටත් වශයෙන් මත් පැම් මද්‍රව්‍ය ටිකක්වත් ගන්න නැතුව එයත් දරාගෙන වාසය කරනවා. ඉතින් ඒක තමයි එයත්තුන්ගේ දුක දැරීමේ දක්ෂතාවය. ඒ වගේම හිතේ බිය නැතිකමකුත් තියෙනවා. නමුත් ලෝක ව්‍යවහාරයෙන් පරිදි මේ කාන්තාවන් ප්‍රකෘතියෙන් බියයි කියන න්‍යාය අනුව යම් බියක් එන්න බැරි කමක් නැහැ. නමුත් ඒවා මේ රාගය ආපු වෙලාවක, ද්වේෂය ආපු වෙලාවක, මෝහය ආපු වෙලාවක කොහේ පලා යනවද කියලා අපිට හිතා ගන්නත් බෑ. ඉතින් මේ තැනැත්තිය මේ මහා සමුද්‍රයේ පීනන වෙලාවක මහා මුහුදේ වාසය කරන නාග රාජයෙක් මේ ප්‍රවෘත්තිය දකිනවා. හිතා ගන්න බෑ ජල බින්දුව අස්සෙන් මේ සිරුරක් පාවෙද්දි මෙනී කරන්න දුනා මේ තැනැත්තේ කවුද? මේ තැනැත්තේ මේ මනිමේ කලාවද? ඒ තරම් ලස්සනයි. එහෙමත් නැත්නම් නාග කන්‍යාවක්ද? එහෙමත් නැත්නම් කිඳුරියක්ද? එහෙමත් නැත්නම් දේවතාවියෙක්ද? කවුද කියලා මේ තැනැත්තත් කතා කරන්න දුනා. ඒ කතා කිරීමත් සමග දීර්ඝ සාකච්ඡාවක් යෙදෙනවා. ඔබ කවුද කියද්දි ඒ තැනැත්තේ දැනුම් දෙනවා මම මනුස්ස දුවක්. ඔබ කොහෙද යන්නේ? මම මගේ ස්වාමි පුත්‍රයා අනාගතයේ සමනං හොයාගෙන ගමන් කරනවා කියලා දැනුම් දෙන්න දුනා. ඉතින් අර නාග රාජයාට හරි පුදුමය ඇති වෙනවා. නැත්නම් ඒ නාග රාජ්‍යයට මහා පුදුමයක් ඇති වෙනවා. මේ කාන්තාව බියක් තැති ගැනීමක් නැතුවම මේ කෙනෙක්ට හිතන්න පවා බිය පොදවන රැලි පිට රැලි නගින අඩි 10-15 උසට උස්සුන රැලි වලින් ජවසී ගත්ත මේ මහා සමුද්‍රයේ තුල තමන් රිසෙලෙස හරියට මේ පොකුණක බැහැලා ජල ක්‍රීඩා කරන තැනැත්තියක් වගේ මහා සමුද්‍රයේ හරියට කොරහක දිය ප්‍රමාණයක් වශයෙන් තමාට ලඝු වෙලා තමාගේ රාග හිත කොච්චර පළල් වෙලාද කියලා කිව්වොත් එහෙම තමාගේ රාග හිතේ මහත් තත්වයේ කොච්චරද කියලා කිව්වොත් එහෙම මේ මහා සමුද්‍රයේ හරියට ටැංකියක වතුර ටිකක් වගේනේ මේ කාන්තාවට දැනිලා තියෙන්නේ, හැංගිලා තියෙන්නේ. ඉතින් එහෙම තමයි අතීතයේ දවසක අපමහ බෝසතාණන් වහන්සේ ලේනෙක් වෙලා ඉපදෙලා ඒ දරු සෙනෙහස නිසාම තමාගේ දරු පවුල මහා සමුද්‍රයට වැටීමත් සමග ඒ මුහුදු ජලය චූටි භාජනයක තියෙන දියත්තක් ලෙස සලකාගෙන වලිගේ මුහුදට දමලා පොඟවලා මහා සමුද්‍රයේ දී ඉසින්න උත්සාහවන්ත වුණේ තමාගේ දරු ප්‍රේමය, දරු සෙනෙහස, දරු කැක්කුම, දරු හැඟීම ඒ මහා සමුද්‍රයට වඩා විශාලයි. මහා සමුද්‍රයේ තුල කුඩා වුණා. ඒ වගේම මේ තැනැත්තියට මේ හොඳ නරක දෙකම සමහර වෙලාවට එ르දි විදිහට ක්‍රියාත්මක වෙන ස්වභාවයක් තියෙනවා. දැන් අපි දන්නවා සමාධියක් වඩාගත් කෙනෙක්ට බාහිර සද්ද ඇහෙන්නේ නැහැ. ඒක එ르දියක්. ඒ වගේම මිච්ඡා සමාධියක් නැත්නම් රාගයට එක්හස වෙච්ච වෙලාවක ඒ රාගයෙන් බැඳිච්ච වෙලාවක සමහර වෙලාවට අපිට අවට පරිසරය ගැන සටහනක් නැහැ, සඳහනක් නැහැ. ඒ නිසාමයි බොහෝ දුරට අද තරුණ තරුණියෝ අනතුරු වලට ලක් වෙන්නේ. ඒත් තමාගේ ප්‍රිය වඩන ඒ පුරුෂයාගේ ආමන්ත්‍රණයකට යෙදිච්ච නැත්නම් දුරකථන සංවාදයක් සමග යද්දී ඒත්ොන්ට අවට ලෝකයේ සීයක් නැහැ. ඒ තමන් මේ පාරක යනවා කියලාවත් ගණනක් නැහැ. තමන් හැප්පෙනවා. ඒ හැප්පෙනකන් දන්නෙත් නැහැ මේ මහා වාහනයක් ඇවිල්ලා තමන්ට නලා පිඹලා හැමදේම කරලා ඒ ත්‍රිංග තද කරලා මහා සද්ද නගවමින් ඇඟේ හැප්පෙනකන් තමන් දන්නේ නැහැ මේ වාහනයක් හැප්පෙනවා කියලා. ඉතින් ඒක නිසා ඒ හැඟීම් ඇති වෙන්න ඕන. ඒ හැඟීම් ඇති වුණාට ඒවා කොතනද පවත්වන්න ඕන කියන එක විශේෂයෙන් මේ වැඩිහිටිය ඇත්තෝ තරුණ ඇත්තෝ මෙනෙහි කරගන්න ඕන. එහෙම නැතුව ඒ තාක්ෂණික මෙවලන් ඒ ජංගම දුරකථන ආදී කණේරුවාගෙන මහා මාර්ගයේ නිවසේ සාලේ ඇවිදින විදියට භාවිතා කරන්න ගත්තොත් හැමදෙනාටම මේක අප්‍රියයි, හැමදෙනාටම කරදරයක් වේවි. ඉතින් ඒවා මිච්ඡා සමාධි. ඒ හඬත් එක්ක බැඳිලා තමන් අවට ලෝකයේ මත්තරලා ගමන් කරනවා. මහා අවුවේ කිසි ගාණක් නැතුව එහෙම ගමන් කරනවා. ඉතින් මේ අතීතයට වැඩි වෙනස් වෙලානේ. අතීතයේ හැමදෙනාම දුක සැප බෙදාගත් ගතියක් තිබ්බා.
අද දවසේ වෙද්දි බලන්න බස් නැවතුම් පොලක 5 දෙනෙක් එක්කාස වෙලා හිටියානම් ඒ 5 දෙනාම කසාය බීපු ගොළුව වගේ. ඔවුනොවුන් සමග ප්‍රේමණීය බැල්මක්වත් සොහදශීලී හිනාවක්වත් ඇත්තෝ සන්තකේ නැහැ. ඇත්තෝ ජංගම දුරකථනයක් අරගෙන තමන්ගේ ලෝකවල. ඉතින් ඇත්තටම නොතේරෙන කෙනෙක් දැක්කොත් හිතාවේ මේ යම්කිසි මානසික වියවුලක්ද කියලා. තමන් ඔහේ කියව යනවා තමන් ඉන්නේ කොහෙද කියලාවත් දන්නේ නැහැ. ඉතින් ඒක කැතයි. ඒක හොඳ නැහැ. මේ සමාජය ආගන්තුක වෙලා තමන් ළඟ හිටියාට ඒ තැනත්ත හරියට හැතැම්ම 10 ගානක් දුරක ඉන්නේ. තමන් දුරේ ඉන්න කෙනා තමාගේ ළඟ ඉන්න විදිහට මේ වෙනම ලෝක හදාගෙන අපි තම තමන් හරියට මේ ළිඳේ ඉන්න මැඩියෝ වගේ තමන්ගේ ලෝකය ගැන විතරයි හිතන්නේ. ආත්මාර්ථකාමීත්වයෙන් පිරීලා හිනහවක් නැහැ, දයාවක් නැහැ, සෙනෙහවන්තකමක් නැහැ, ප්‍රේශීලී භාවයක් නැහැ. මේකද ජීවිතය කියන්නේ? මේකද මනුස්ස ආත්මය කියන්නේ? අපි මේ වගේ ටිකක් මිදිලා ඒ හරි පුදුමයි. එහෙම ඉන්නවා. එක ගුරු මාතාවක් නාත්තණ්ඩේ පැත්තේ ඉඳලා ඉතින් අපි වැඩ වාසය කරන ස්ථානයට පැමිණියා. ඒ තැනැත්තිය නිතර මෙනෙත් FM ගුවන්විදුලිය ඔස්සේ ධර්ම ශ්‍රවණය කරනවා. එයාගේ පුතා උසස් පෙළ විභාගයට සෝදානමින් ඒ විභාගයේ ලියන කාලයක තමයි පැමිණියේ. ඉතින් ඒ තැනැත්තිය දැනුම් දුන්නා ස්වාමීනි මං අල්පේච්ඡයි. මම ගුරුවරියක්. නමුත් ගුරුවරියක් වුණාට මා සන්තකේ ජංගම දුරකථනයක් නැහැ. බලන්න මොනතරම් සරලයිද. ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අද එහෙම බෑනේ කියලා. නමුත් ඒ අම්මා ඒ දරුවා හදාගන්නේ නැද්ද? ඒ අම්මා ජීවත් වෙන්නේ නැද්ද? රැකී ආරක්ෂාවල නැත්තම් යම් රාජකාරීමේ තත්ත්වයට යටතේ ඒකක් අවශ්‍ය ඇති. නමුත් පුළුවන් නම් ඒක කොච්චර වටිනාද? ඒ තැනැත්තිය මේ ලෝකයටම ආදර්ශයක් වේවි. ඒ කියන්නේ මේ සරල ජීවිතය තුළ මොනතරම් සැනසීම තියෙනවද? අපිට මේ ජීවිතයක් ගෙවා දැමීමේදී මූලික සිද්ධාන්ත ගණනාවක් සන්තර්පණය වෙන්න අවශ්‍යයි. එකක් තමයි සැනසීම. සැනසීමක් නැතිනම් නිකන් මේ තාක්ෂණික මෙවලන් ගොඩක් අස්සේ අපි වෙනම ලෝකයක මනෝභාවයන් පවත්වාගෙන මනෝලෝකයක ඉන්නවනම් ඒ ජීවිතය ඇති සැනසීම මොකද්ද? ඒ ජීවිතය ඇති සතුට මොකද්ද කියලා විවේකී විද්‍යාද්දී කෙනෙක්ට හැඟෙන්න පුළුවන්. ඒකත් එක්ක ගැළපෙලා යන කෙනෙක්ට ඔක දැනෙන්නේ නැහැ. ඉතින් පිංගුතුනේ එහෙම විශේෂිත පිරිස ඉන්නවා. Tamanට පුළුවන් නම් මේ විදිහට තමාගේ ආත්මයත් හැඩගස්ස ගන්න ඒක වටිනවා. ඒක මොනතරම් ආදර්ශ සම්පන්න ජීවිතයක් වේවිද කියලා ඔයත් තේරුම් ගන්න. ඉතින් අර තැනැත්තේ මහා සමුද්‍රයේ ගමන් කිරීමත් සමග ඒ මිච්ඡා සමාධියක් එක්කාසු කරගෙන යන්න යුතුනා. දැන් අපි දන්නවා මේ ජීවිතේ හොඳ නරක දෙකක් තියෙනවා. සුදු ධර්ම කළු ධර්ම දෙකක් තියෙනවා. ඒ කළු ධර්ම වලත් යම් ප්‍රමාණයකට මිච්ඡා පැත්තෙන් වැඩිලා එර්ධි වශයෙන් බලපෑවත්තන ධර්මතා තියෙනවා. දන්නකෝ අතීතයේ යුද දවස්වල නැත්තම් මේ යම් කිසි පෙළපාලි ඉදිරියේ වෙඩි තියද්දි ජීවිතේට කම්බි වටකින් තාප්පයකින් පැනපු නැති පිරිස බිය ඉස්සරහා සන්ත්‍රාසයේ ඉස්සරහා අඩි 6-7 තාප්ප උඩින් පැනලා ඒ වගේම අඟල් 6-7 සිදුරු තියෙන කම්බි වටවල් අස්සේ රිංගලා එයත්ගේ පණ බේරගත්තා. ඒකට හේතුව තමයි ඒ ද්වේෂය. බිය ඉස්සරහා අපේ ඇඟ ඕනම දුරක් ඔසවාගෙන යන්න පුළුවන්. ඒකත් එ르දියක් වෙනවා. දැන් මේ තැනැත්තියට මහත් වූ රාගය එ르දියක් වෙලා තියෙනවා. ඉතින් මාතෘකා කරන්න ඉදිච්ච ගාථාවිනුත් මේ ගැන හෙලිපෙහෙලි වෙනවා. රාගයක් කිනේ යාවිට්ටා නැත්නම් මේ රාගය කියන යක්ෂණිය කෙනෙක්ට ආවේශ වුණොත් රාගෙන් ආවිෂ්ඨ වෙච්ච මේ කාරණා කරනා නොපෙන්නේ ඒ තැනැත්තා කිසි දෙයක් හොඳ නරක තේරුම් ගන්නේ නැහැ. ඒ කියන්නේ මේ මහා සමුද්‍රයට බැහැලා මෙහෙම පීනන්න යන එක මාරාන්තික ව්‍යායාමයක් නේද? මේකෙන් මට මරණය උරුම වෙයි නේද? නැත්නම් මේකෙන් මම ආබාධයට ලක් වෙයි නේද? මගදී මට මේක පීන ගන්න බැරි වුණොත් එහෙම මේක හොඳ නෑ නේද කියලා මේ විදිහට මේ කාරණා ආකාරණා කිසි දෙයක් දන්නේ නැහැ. අද ලෝකේ ගොඩක් ප්‍රශ්න නිර්මාණය වෙන්නේ අපිට ඊට එහා චින්තනයක් පවත්වන්න බැරිකම නිසා. නැත්තම් දෙපැත්ත බලන්න බැරිකම නිසා. මේක හොඳ පැත්ත නරක පැත්ත විමර්ශනය කරන්න පරිවිමර්ශනය කරන්න බැරි නිසාමයි. ඉතින් මේ තනත්තේට අර නාග රාජයා
දොස් කියන්නේ දුනා පවිට වූ තැනැත්තිය මෝඩ තැනැත්තිය කෙසේනම් මේ ජල ක්‍රීඩාවක මහා සමුද්‍රයේ සමග යෙදෙනවද? මේ මහා සමුද්‍රයේ විශේෂ වෙන එරිදිවන්තයන් තමයි මනුලෝවාසී. ඉතින් ඔබ වගේ සිව්මැලි තැනැත්තේ කෙසේනම් මේ මහා සමුද්‍රයේ සමග ක්‍රීඩා කරයිද කියලා සාකච්ඡාවට යෙදුණා. ඒ වෙලාවේ කියනවා ස්වාමීනි ඔබ වහන්සේ එහෙම හිතුවට මට ඉස්සරෙන් එක්කෙනෙක් යනවා. ඒ තමයි රාගය. මේ රාගය කියන තැනැත්තිය නැත්නම් මේ තෘෂ්ණාව කියන රාජ්‍යරෝ තමයි මම මෙහෙවන්නේ. ඒ තෘෂ්ණාවට දාස වෙච්ච නැත්නම් තෘෂ්ණාව මට ඊශ්වර වෙලා මං අරගෙන යනවා. මොනවා කරන්නද මට ඉන්න බෑ. මගේ ජීවිතයේ මරණේ නිමාවටපත් වුණත් මට ඒ තැනැත්ත දකින්න නැතු ඉන්න බෑ. මට ඒ තැනැත්ත අවශ්‍යයි. මට ඒ තැනැත්ත ඕන. ඒ නිසාමයි මට මේ තවත් පිච්චි දරා ගන්න බැරි නිසායි මම මේ ගමනේ යෙදෙන්නේ කියලා දැනුම් දෙන්න දුනා. ඉතින් ඒ වෙලාවේ මේ නාරජ්ජුරුව විමසනවා ඔබ ලංකාදීප වැසියෙක් නේද? මේ ලංකාදීප වැසි මේ මිනිස්සු ධර්මයට දක්ෂයි. ධර්මයේ ප්‍රගුණ කරගෙන ඉන්නේ ඔබත් යම් කිසි ධර්මයක් ප්‍රගුණ කර සිටිද්ද කියලා විමසන්න දුනා. දැනුම් දෙනවා එසේ මම තථාගතයන්න් වහන්සේගේ ධම්මචක්ක සූත්‍රය දරාගෙන ඉන්නවා. ඒක අර්ථ සහිතව. ඉතින් අතිශයින් සතුටටපත් වෙච්ච මේ නාරජ්ජුරුව විශේෂ ධර්ම මණ්ඩපයක් සෝදානම් කරලා අර තැනැත්තේ වඩා හිඳවලා ධර්ම ශ්‍රවණය කරන්න දුනා. ඉතින් බලන්න මේ ධර්මයේ පිහිට අච්චර ඔද්දල් වෙච්ච විකෘති භාවයට පත් වෙච්ච දැන් ඔයත් බලන්න ඔයත්ගේ මානසික මට්ටම මොනතරම් පිරිසුදුද? ඇයි අපිට මේ ලෝකයේ කෙරෙහි මේ විදියට දකින්න බැරි? තමාගේ හිතවන්තයා හොයාගෙන තමන් ප්‍රේම කරන තැනත් හොයාගෙන මහා සමුද්‍රයට මධ්‍යම රාත්‍රියේ පනින්න තරම් ඔයත්ගේ මනස විකෘති වෙලා නැහැ. ඉතින් එහෙනම් ඇයි අපිට මේ ධර්ම සංඥා උපදව ගන්න බැරි? කෙනෙක් හිතන්න පුළුවන් මම බණ අහන්නේ නැහැ, මට ප්‍රශ්න ගොඩයි, මගේ හිත තැම්පත් වෙන්නේ නැහැ, මගේ හිත චපලයි, මට මේ බණ ඇහුවට ඒවා ක්‍රියාත්මක කරන්න බෑ කියලා එහෙම හිතා මේ බණ අහන්න නැතුව මෙතනින් ඉවත් වෙනවට වඩා ඒ ධර්මය අහලා තිබ්බනම් ඒක මොනතරම් පීඩක් වේවිද? ඉතින් අර නාරජ්ජුරුව බණ ඇහුවා ප්‍රසාදයටපත් වුණා. මේ සිතූ පැතූ සම්පත් දෙවන නාග මණිකකුත් ඒ තැනැත්තේට පරිත්‍යාග කරන්න චෙදුණා. ඒ වගේම තමා බලාපොරොත්තු වෙන ඒ පටුණු ගමට ඒ බලයෙන්ම නැත්නම් ඒ මණිකේ බලයෙන් ඒ නාගරාජයාගේ උදව්වෙන්ම සැපත් වෙන්නත් මේ කාන්තාවට වාසනාව උදා වුණා. පින්තුනි බලන්න අර කොච්චර ලාමක කොච්චර ගොරෝසු කොච්චර බර කොච්චර අසුබහෙට ගැලපිච්ච සිතක් තිබ්බත් ඒ තැනැත්තේගේ කෙලවරක දහම් සංඥාවක් ධර්මයේ දැරීමක් තිබ්බ නිසා අර මහා සමුද්‍රයේ මැරෙන්න ගිය ඒ තැනැත්තේට මොන පිටිවහලක් මොන පිළිසරණක් මොන රැකවරණයක් සිද්ධ වුණාද? ඉතින් ඒක නිසා මේ ලෝකේ සමහර දේවල් අපි සුබ වශයෙන් දකිනවා නම් ඒක කොච්චර වටිනවද? අපි දැන් හුරු වෙලා තියෙන්නේ ලෝකයේම හොඳ නැහැ. මේව නැත්තම් බෑ. මේ ලෝකයේ දුක්බරයි. ලෝකයේ සෝචනීයයි. මේ අවට සමාජය හොඳ නැහැ. එයත්තුන්ගේ ජීවන ක්‍රමය හොඳ නැහැ. සදාචාරයක් නැහැ, සભ્યත්වයක් නැහැ, ධර්මගරුක භාවයක් නැහැ කියලා මේ නැති පැත්තට වඩා නැති දේවල් ගැන මෙනෙහි කර ඉන්නවට වඩා ඒවෙන් ගන්න තියෙන අර්ථය තියෙනවා. ඉතින් එහෙම හොඳම සිදුවීමක් තියෙනවා. වේනිසාල කියලා ගෘහපති කෙනෙක් වාසය කරන්න දුනා. ඒ ගෘහපතිතුමාගේ පුතෙක් සිටියා තිස්ස කියලා. ඉතින් වේනිසාල ගෘහපතිතුමා තමාගේ තිස්ස කියන දරුවට ශිල්ප නැන නෝන හැමදේම මනාව උගන්වමින් දක්ෂ භාවයට පමුණවන්න දුනා. එහෙම දක්ෂ වෙච්ච මේ දරුවා මහරජුරන් කරා යොමු කරන්න දුනා. රජුරෝ අවස්ථාවක් දුන්නා. ඉතින් මේ තනත්ත දක්ෂයි. ඒ දක්ෂ නිසාම සෙනවිතානාන්තරේ නැත් අමාත්‍යතානාන්තරයක් ලැබලා දුන්නා. ඒ අමාත්‍යතානාන්තරය දක්ෂ ලෙස කරගෙන යාම නිසාම ඒ තනත්තට ගම්වරයක් ලැබලා දුන්නා. මාගම කියන ප්‍රදේශයේ අය නැත්තම් බදු හැම එකක්ම මේ තනත්තට බාර කරා ඔබ සෝසේ කටයුතු සම්පාදනය කරන්න කියලා. මහා පුණ්‍යවන්ත කෙනෙක්, සදහැති කෙනෙක්, තථාගතයන්න් වහන්සේගේ මහා සංඝ රත්නය කෙරෙහි විශේෂ ශල්මක් ගරුවීමක් ශ්‍රද්ධාවෙන් යුක්තව කටයුතු සම්පාදනය කිරීමක් සිදු කරන්න දුනා. ඉතින් මේ තනත්තගේ චාරිත්‍රයක් තිබ්බා. මේ දක්ඛින විභංග සූත්‍රය කියලා හොඳ ලස්සන සූත්‍රයක් තියෙනවා. එහි
මේ දන් දීමේ ආනිසංස ගැන විශේෂයෙන් හෙළිපෙළි කරන්න යෙදුණා. දක්ඛින විභංග සූත්‍රයේ ශ්‍රවණය කරපු දවසේ ඉඳලා මේ මහා පින්වන්ත තිස්ස කියන සෙනෙවිතුමා තමාගේ අග්‍ර භෝජනයේම මහා සංඝරත්නයට දන් ලෙස පූජා කරලා තමයි තමන් වළඳන්නේ දෙන්නේ. ඉතින් එහෙම දම්පැන් පූජා ක්‍රමේ වාසය කරද්දී ප්‍රත්‍යන්ත වැසි මිනිස්සු 8 දෙනෙක් පමණ ඇවිල්ලා මේ තිස්ස කියන අමාත්‍යවරයා සමග සාකච්ඡාවක යෙදලා හිටියා. ඒ සාකච්ඡාව නිසාම මහා සංඝරත්නයේ දම්පැන් වළඳලා අවසන් වුණා. තමන් ආහාර ගන්න යද්දී අග්‍ර භෝජනේ තමන්ට සකස් කරන්න දෙච්ච අග්‍ර කොට්ටාසේ එහෙම්මම තැන්පත්වලා තිබ්බා. ගොඩක් දුක හිතුණා. ඇයි මේ අග්‍ර කොට්ටාසේ මහා සංඝරත්නයට පූජා කරේ නැත්තේ කියලා ඒ පිරිසගෙන් විමසන්න දුනා. වහන්සේගේ අනක් ලැබුණේ නැහැ. ඔබ වහන්සේගේ අන ලැබිච්ච නැති නිසාම අපි ඒ ගැන දැනදනත් නිහඬ වුණා. වහන්සේගේ හිත අපි දන්නේ නැති නිසා. නමුත් තේරුම් ගත්තා ඔබ වහන්සේ බොහොම සදහැති කෙනෙක්. ඒ නිසා ආය අපිට අවවාද කළොතින් අපි දිගටම ඒ කියන විදියට කටයුතු සම්පාදනය කරන්නම් කියලා දැනුම් දුන්නා. නමුත් මේ තිස්ස කියන අමාත්‍යවරයාට මේ අග්‍රපිණ්ඩය ගන්න හිතුන්නේ නැහැ. තමන් මේ දක්වා මේ සූත්‍ර ශ්‍රවණයෙන් පස්සේ තමාගේ ආහාරයේ ප්‍රථම භාගය සිල්ලුතුන්ට ගුණෝතුන්ට මහා සංඝරත්නයට පූජා කරලාමයි පළඳන්න අනුභවයට ගත්තේ. නමුත් දැන් ඒකට වෙලාව නෙවෙයි. ඉරාවරට ගිහිල්ලා බොහෝ වෙලා මහා සංඝරත්නයේ වැළඳීමක් සිදු කරන්නේ නැහැ. ඒ නිසා මේක කාටද දෙන්න ඕනේ කියලා ඒ ඉන්න පිරිසගෙන් විමසන්න යෙදුණා. ඒ විමසීම සමග එක ඊශ්වර භක්තිකයෙක් දැනුම් දෙනවා, හින්දු භක්තිකයෙක් දැනුම් දෙනවා. ස්වාමීනි, මේ සුසානේ වාසය කරන මහා ගෝර තපස් සහිත කෙනෙක් වාසය කරනවා. ඒ තැනැත්තා හින්දු භක්තිකයෙක්. තමන් ගෝර තපස් සහිතව වාසය කරන ඇඟ පුරාවට අලුගාගෙන උඩුරැවුලෙන් මුඛය වසාගෙන නිකටේ හටගත්ත යට රැවුලෙන් තමාගේ මුළු ලැම ප්‍රදේශයේම වහගත්ත කිහිලිවල මවිල් පිරිච්ච ඒ වගේම පාංසු කූලයක් නැත්තම් පස් වලින් ගැවසී ගත්ත මහා ගොරෝසු වස්ත්‍රයක් පරිහරණය කරන පෙරවගෙන වාසය කරන සොහනේ අතිශයින් දුක්ඛිතව වාසය කරන ගෝර තපස් සහිත දිග නියපොතු දත්වල මැලියම් බැඳිලා ඒ වගේම කොණ්ඩේ හැඩපළු ගෙතිලා හිසේ දූවිලි ගැවසිලා කෙනෙක්ට දකින්න තරම් වටින මහා ගුණවන්ත තාපස කෙනෙක් වාසය කරනවා. ඊශ්වර භක්තික නැත්තම් මේ ලෝකය නිර්මාණය කරන්න දුන ඊශ්වර දේවතාවන් වහන්සේ. ඉතින් එයාට පුද පූජා දෙමින් ඒ තනත්තට භක්ති ප්‍රණාමයෙන් පුද දෙමින් මේ අපේ තාපසතුමා වැඩ වාසය කරනවා. ඒ තවසාට මේ අග්‍ර භෝජනේ දෙන්න කියලා දැනුම් දුන්නා. ඉතින් රාජ අමාත්‍යවරයාගේ මේ පිරිස ප්‍රධාන අග්‍ර භෝජනය සවාගෙන සොවන්න ගමන් කරන්න දුන. හැබැයි තමන්ගේ බලාපොරොත්තු සියල්ල සුන් කරමුණුයි මේ තාපසතුමා වාසය කරන්න දුනයි. මේ තාපසතුමා එහෙම ඇඟ පෙන්වාට රාත්‍රියේ පුරාවට එක ස්ත්‍රියක් සමග දූර්තයේ යෙදලා දූර්ත කර්මයේ යෙදලා උදෑසන ඒ කාන්තාව සමග එක්කාසුව රාබීලා මසුත් කන්නේ දුනා. ඉතින් එහෙම පවිතු අනාචාරී ක්‍රියාවක යෙදිච්ච මේ තාපසතුමා නැවත මේ සන්ධ්‍යාසන කාලයේ රාබීම සඳහා යම් මසක් අවශ්‍යයි. ඒ මස් සම්පාදනය කිරීම පිණිස බිලී පිත්තක් අරගෙන එතන තියෙන මේ ජල තටාංගණයට නැත්තම් ජලයේ පිරිච්ච ඒ ගඟ ළඟට ගිහිල්ලා ඒ බිලී පිත්තට සතෙක් අමුණලා ඒක ජලයට බැහැර කරලා මාළු කීප දෙනෙකුත් අල්ලගෙන නැවත ඒ පියායට යනකම් බලාගෙන ඉන්නවා නැවතත් මාළුවෙක් කල්වා ගන්න. ඉතින් මේක දකින්න අර පිරිස මෙනෙහි කරන්න දුන මේ මහා සිල්වතෙක් කිව්වට මහා ගුණවතෙක් කිව්වට මෙන්න මේ තනත්තගේ ආත්මය කියලා කනගාටුවටපත් වෙන්න දුනා. ඉතින් මේ පිරිස එනවා දකින්නවා මේ පිරිස එනවා දකින්නවා සමගම අර තාපසතුමා මාළු සියල්ල හැංගුවා. බිලී පිත්ත වතුරයට හැංගුවා. හංගලා බලාගෙන හිටියා. ඉතින් අර පිරිස ආය නැවත අග්‍ර භෝජනේ අරගෙන ගිහිල්ලා අර අමාත්‍යවරයාට දැනුම් දෙනවා ස්වාමීනි වහන්සේ කිව්වේ තනත්ත සීලවන්තයෙක් නෙවෙයි. ආචාර සීල් ගුණ දහම් කිසිම දෙයක් නැහැ. අනාචාරී කෙනෙක්. ඒ තනත්ත මෙන්න මෙහෙම කරගෙන හිටියේ අපි යද්දි මාළු ටික ජලයේ හංගලා බිලී පිත්තත් කකුලෙන් වතුරේට යන්න පාග ගත්තා. ඉතින් මේ තනත්තෙට මේ අග්‍ර භෝජනේ දෙන්න අවශ්‍යද කියලා
විමසන්න දුනා. බලන්න පිංතුනි ඒ වෙලාවේ අර අමාත්‍යවරයා දැනුම් දෙනවා ඔබතුමාලා කලබල වෙන්න එපා. ඒක ඒ තැනත්තර දෙන එක වටිනවා. ඒකට හේතුව තමයි මේ ලෝකයේ පරිපාලනය කරන ධර්මතා තියෙනවා. ලෝකපාලක ධර්මතා තියෙනවා. ඔය ඇත්තෝ යන වෙලාවේ ඒ තැනත්ත යම් හැසිරීමක් සිදු කරා කිව්වා නේද? ඒ හැසිරීම තමයි මාළු ටික හැංගුවා. බිලී පිත්ත තමාගේ කකුලේ වතුර ගිලෙන්න පාග ගත්තා. ඒ කියන්නේ ඒ තැනත්තා ලැජ්ජා වුණා. මම වගේ තවුසෙට්ට මේක හොඳ නෑ කියලා ලැජ්ජාශීලී භාවයට පත් වුණා. මේ ලෝකපාලක ධර්මතාවය තමයි ලැජ්ජාව කියලා කියන්නේ. මනුස්ස ධර්මතාවය තමයි ලැජ්ජාව කියලා කියන්නේ. ඉතින් ඔය ඇත්ත මේ වෙලාවේ සමහර වෙලාවට මෙනෙහි කරන්න පුළුවන් මේ බමුණටත් නැත්තම් මේ තවුසටත් ආහාරයක් දෙන්න වටිනවද? ගහලා එලවන්න නේද වටින්නේ? නමුත් මේ ලැජ්ජාව කියන එක අද ඔය ඇත්ත සන්තකේ බොහෝ දුරට මේ තරුණ දුවදරුවෝ සන්තකේ නෑනේ. ඊට වැඩි අර බමුණ වටිනවනේ. ඊට වැඩි අර තාපසතුමා වටිනවනේ. ඒ තාපසතුමා අර පිරිසෙද්දි තමන් හුදකලාව ඉන්න වෙලාවක ලැජ්ජා නැති වැඩක් සිදු කරා. ඒ තමයි මාළු අල්ලපු එක. ඒක පවක්. නමුත් අර පිරිසක් එන වෙලාවේ ඒ තැනත්ත ලැජ්ජා සාගතව හැම දෙයක්ම වහගත්තා. නමුත් සමහර අද වෙද්දි මේ තරුණ පිරිස ඒ වහගන්න ඕන හැම දෙයක්ම නිරාවරණය කරගෙන ඒ පිරිස දකිද්දි නැවත ඒක මහා ආවරණයක් විදියට පැලඳගෙන ඉන්න ගතියක් තියෙනවා. ඉතින් එහෙම බලද්දී අර තාපසතුමාගේ ලැජ්ජාව වටිනවා නේද? අද ඉන්න පිරිස අතරේ එහෙම ස්වභාවයක්වත් නැති තත්වයකට පත් වෙලා තියෙන නිසා තමයි මේ පමණ පිරිහීමක් මේ ලෝකෙට එක්කාසු වුනේ. ඉතින් ඒ වෙලාවේ අර අමාත්‍යවරයා දැනුම් දෙනවා දෙන්න ගිහිල්ලා මේ දාණය එතනත්තට මේ ලැජ්ජාව කියන ධර්මතාවයේ තියෙනවා. ඒක මේ ලෝකේ පරිපාලනය කරන ධර්මතාවයක්. ඒක තියෙනවා ඒ නිසාමනේ මේ මාළු ටික හැංගුවේ බිලිපිත් හැංගුවේ ලැජ්ජා සාගතයක් කිසිම ලැජ්ජාවක් නැතුව වාසය කරන පිරිස අතරේ මේ තැනත ගුණයක් තියෙනවා. ඒ නිසා මේ ආහාරය දෙන්න කියලා යාග්‍ර භෝජනේ පූජා කරන්න දුනා. ඉතින් කෙනෙක් කෙලවරක් නැතුව පින් පුරා ගත්තත් අවසානයේ මේ අමාත්‍යවරයා මැරෙන වෙලාවේ අර දුන්න භෝජනේ තමයි සිහිපත් වෙලා උක්ෂ දේවතාවෙක් විදියට උප්පත් වෙලා වේ සිදු කරගත්ත බව ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් බැරි වෙලාවක්වත් ඒක මගහැරුණා නම් ඒක හොඳ නෑනේ. ඒ නිසා හැමදේම සිදු වෙන්නේ හොඳට. ඒ වගේ දුරුගුණ ඉස්සරහා වුණත් ගුණයක් මතු කරලා අපට අපගේ ආත්මයේ ගුණය සරස ගන්න පුළුවන් එක වටිනවා. එයාගේ අගුණ, එයාගේ අධර්මවාදය, එයාගේ නුගුණ, එයාගේ නොපනත් ක්‍රියාව, එයාගේ පවිතු ක්‍රියාව, එයාගේ අකුසල සමාචාරය, එයාගේ අනාචාරය ඒ තනත්තාට තිබුණාවයි. ඒක අපිට වැඩක් නැහැ. හැබැයි අපේ ගුණ දහම අපිට වටිනවනේ. කෙනෙක්ගේ ඒ අඩුපාඩු හොයනවට වඩා තමන් පුළුවන් හැටියට ගුණ දහමක් පිළිපදිනවා නම් ඒක වටිනවා. බුදුරජාණන් වහන්සේ වටිනාකම මනාව දන්න නිසාම සමහර තැන්වල මේ මිනිස්සුන්ට පිට වුණා. ඒක අම්මෙකු තාත්තෙකු වාසය කරන්න දුනා. ඒ අම්මා තාත්තා බොහොම සීලවන්තයි. සුජම්පතිකා කියන මේ අම්මා දරුවෝ දෙන්නෙක් වැදුවා. පළමුව පුතත් දෙවනුව දුවත්. ඉතින් මේ සුජම්පතිකාගේ ස්වාමි පුත්‍රයා සමග සතුටින් සිටු කුලයක ඉඳලා පිරිහීගෙන යන අවස්ථාවක තමාගේ ජීවිතයේ අන්තිම මොහොතේ තමා විවාහ වෙන්න ඕන කාලයේ පසුව තමයි විවාහ වුණේ. ඒ නිසා දරුවන් ප්‍රමාදීව තමාගේ ආත්මයට එක්කාසු වුණා. ඒ ප්‍රමාද වීම සමග ඒ දරුවන්ගේ විවාහ කටයුතු තියෙන වෙලාවකම නැත්තම් සිද්ධ නොකරපු වෙලාවකම මේ අම්මා තාත්තා මිය පරලෝ යන්න දුනා. මේ යන වෙලාවේ තමාගේ දෙටු පුත්‍රයාට වැඩිමහල් පුත්‍රයාට දැනුම් දෙන්න දුනා. පින්වන්ත දරුවෝ අපි කියන දේ අහන්න. අපි ඔබට මේ ධනෙ ඉතුරු කරලා යනවා. අපිට හැකි දේ මෙච්චරයි. මේ තෙහා යමක් කරන්න බෑ. ඔබගේ එක කුසේ පැදිච්ච නංගි ඉන්නවා. ඒ නංගි අසරණ කරන්න එපා. ඒ නංගිගේ ආත්මය සුවපත් කරන්න ඒ අපට කරන උපකාරයක් වේවා කියලා මේ විදිහට අවවාද කරලා ඒ අම්මයි තාත්තා මිය පරලොව ගියා. ඊට පස්සේ මේ දරුවා වැඩිමහල් සොයුරා විදිහට මවගේ පියාගේ ආදාන කෘත්‍ය සම්පාදනය කරලා නංගිගේ වයස මුහු කරා යන වෙලාවක තමාගේ සොහොයුරිය හොඳ විශ්වාසවන්ත තැනක දුර පළාතකට විවාහ පිණිස යොමු කරන්න දුනා. ඒ ස්වාමි පුත්‍රයා ධර්මකාමී මේ දෙපළ විවාහ වෙලා
බොහොම සුවසේ ධර්මයේ වැඩිගෙන ජීවත් වුණා. මේ වෙලාවක ශාන්තනායක බුදුරජාණන් වහන්සේ හැමදෙනාටම පිහිට පිනිස සවනක් ඝන බුද්ධ රශ්මි ධාරා විහිදුවමින් මේ දෙපළ ඉදිරියේ පින්නපාතේ වඩන ගමන් නවතින්නේ දුනා. ඉතින් අර දෙන්න අතිශයින් ප්‍රමුදිත වුණා. එයත් වසන්තකේ යම් දානයක් පූජා කරන්න තිබෙන්නේ. හැබැයි ඒ දානෙ දෙන්න නොතිබුණාට තමාගේ මේ නේත්‍රා කියන භාජනයේට බුද්ධ ප්‍රභාව කියන මේ ආහාරය අරගෙන රිසි ලෙස පානය කරන්න යෙදුණා. බුදුරජාණන් වහන්සේ තමාට දැනෙන හැඟෙන විදියට බලමින් වන්දනමාන කරන්නත් යෙදුණා. ඉතින් මේ වන්දනමාන කිරීමත් සමග බුදුරජාණන් වහන්සේ ඒ පිරිසට විශේෂ අවවාදයක් කරන්න යෙදුණා. යංකින්චි භය සමුප්පන්නං රාජ්‍ය චෝරාදී සම්භවං තදාසරේය සම්බුද්ධං නිච්ඡන්තෝ තදුපවද්දවා. නැත්තම් දැනුම් දැන දැව ඇත්තෝ දැන් මේ බයක් තැති ගැනීමක් ඇති වෙච්ච වෙලාවක අපිට පිහිට පිළිසරණ ධර්මයේ පිහිටනේ. පසුගිය දවසක මේ net FM ගුවන්විදුලියේ සේවය ඔස්සේ ප්‍රජා සත්කාරක සේවාවක් සිදු කරන්න යෙදුණනේ. ජලයෙන් පිපාසිත පිරිසට ජලය බෙදා දෙමින් දුප්පත් හැමදෙනාටම ඒ අසරණ වෙච්ච නියගෙන් පීඩා විඳින හැමදෙනාටම මහ පිටිවහලක් පිළිසරණක් වුණා. ඉතින් ඒ වගේ යම් බයවල් හට ගන්න පුළුවන් ස්වභාවික විපත්ති නිසා නැත්තම් කාලගුණ වෙනස්කම් නිසා රාජාදී දණ්ඩනයන් ක්‍රියාත්මක වීම නිසා එහෙවත් නැත්තම් වගවලසුන් කොටි දිවි ආදී මේ සත්තු නිසා එහෙවත් නැත්තම් ඡණ්ඩ වනසතුන් නිසා එහෙවත් නැත්තම් අසත්පුරුෂ ආශ්‍රය නිසා එහෙමත් නැත්තම් හොරපිරිස් නිසා මෙන්න මේ විදිහට අපිට යම් හේතුවක් නිසා බියක් හට ගන්න පුළුවන්. ඒ බිය හටගත්ත වෙලාවක තමාට පිහිට පිළිසරණ නැත්තම් තදාසරේය සම්බුද්ධං. ඒකට පිහිටට මේ බුදුගුණ මෙනෙහි කරන්න. බුද්ධානුස්සති භාවනාව බිය තැති ගැනීම නැති වෙන්න හේතුවක් වේවි. ඒ වගේම මෛත්‍රී භාවනාව දෙවියන්ගේ ආකර්ෂණය ලබා ගැනීමේ හේතුවක් වේවි. මේ විදිහට මේ දෙපළට විශේෂ අවවාදයක් ශාන්තනායක බුදුරජාණන් වහන්සේ පවත්වන්න යෙදුණා. යවාදේ සිත්ති දරාගත්ත මේ තරුණ යුවතපති දෙපළට ආගන්තුකයෙක් එක්කාසු වුණා. ඒ ආගන්තුක බිලිඳුගේ කුස වැඩිමත් නැත්තම් මේරීමත් සමග මේ තැනැත්තියට මෙනි වුණා මට අම්මෙක් නැහැ. මට තාත්තෙක් නැහැ. නමුත් මේ කොළුඳුල් දරුවා වැදීම පිණිස මව්දමාපියන්ගේ ගෙදරට යා යුතුයි. ඒක චාරිත්‍රයක්. මගේ අයියා මට ගොඩක් ආදරේ. ඒ නිසා මම මගේ සොහොයුරා හොයාගෙන මම මගේ අයියා ළඟට යන්න ඕන කියලා ස්වාමි පුත්‍රයාට දැනුම් දුන්නා. ඉතින් ඒ ස්වාමි පුත්‍රයා කුස වැඩෙන්න නැත්තම් දරුවා බිහි වෙන්න මාස 4ක කාල පරිච්ඡේදයේ පවතිද්දී මේ තමාගේ තරුණ බිරිඳ සමග ඒ මාස්සිනාගේ ගෙදර සොහොයුරාගේ ගෙදර ගිහිල්ලා ඒ බිරිඳ නවත්තලා බොහෝ කෘත්‍ය තියෙන නිසා ඒ වැඩ කටයුතු සම්පාදනය කරන්න තමාගේ නගරයට යන්න යෙදුණා. ඒ සමග මේ තමාගේ අයියා තමාගේ බිරිඳට දැනුම් දෙනවා මේ මගේ නංගි අම්මා නැතුව තාත්තා නැතුව බොහොම මෘදු මොලොක් ලෙස මං හදාගත්තා. මාව පිහිට කරගෙන පිළිසරණ කරගෙන ඉන්න තැනැත්තිය අද පළවෙනි දරුවා මා ළඟ නැත්තම් මගේ නිවසේ මහගෙදර වදන්න ඕන කියන සිතුවිල්ලෙන් ආවනේ. ඒ තැනැත්තියට සලකන්න උපස්ථාන කරන්න කියලා කිව්වා. ඉතින් මේ අයියාගේ බිරිඳ බොහොම හොඳට නෑනා උපස්ථාන කරා. හැබැයි මේ ධනවත් තැනැත්තියගේ කනකර බොහොම වටින ආභරණ වලින් ගැවසිලා ඒ වගේම බොහොම ලස්සන රන්දන් වැල් වලින් කර සැරසිලා පා මුදු ඒ වගේම ඒ පාදවලට දාන සලඹවලුත් හැම එකක්ම රත්තරණයෙන් නිර්මාණය වෙලා තිබ්බේ. ඒවට ලෝභයක් ඇති වුණා. ඉතින් ඒක ඉල්ලුවට දෙන්නෙත් නැහැ. මේවට කැමති කියලා ස්වාමි පුත්‍රයාට කිව්වට ලැබෙන්නෙත් නැහැ. ඒක තමයි ස්ත්‍රී සිත. කොච්චර Tamanට තිබ්බත් ඒ අවට එකක් දැකලා ඒ පිළිබඳ සිත් ඇති වුණොතින් ඒ සිත සමග ඒවට ආසාවෙන් කල්ගත කරන්න පුළුවන්. ඉතින් ඒක ලබා ගැනීමේ උපක්‍රමයක් මෙනෙහි කරන්න යෙදුණා. අතීතයේ කාන්තාවන් ඒකට උපක්‍රම කරන්න යෙදුනේ Tamanට තෘෂ්ණාව නැත්නම් ආශාවක් ඇති වුණා 12ක් හටගත්තා කියලා ප්‍රකාශ කිරීම. ඉතින් අතීතයේ පිරිමි හරි සංවේදී. ඒ පිරිමින්ට දඩයක් ගහන්න ඕන නම් පිරිමින්ට යම්කිසි දනුවමක් දෙන්න අවශ්‍ය නම් තමාගේ කුසේ දරුවෙක් පිළිසිඳ ගත්ත ගමන් ඒ පිළිසිඳ ගැනීම සමගම තමාට හට ගන්න දොළ ගැන තමන් හිතින් හදා කියනවා. ඉතින් ඒ පිරිමියෙක්ගෙන් පලිගන්නනේ නැත්තම්
බන්දුල සේනාපතිගෙන් පලිගන්න මල්ලිකාව දැනුම් දුන්නා මම රස දොළ වශයෙන් මෙන්න මෙහෙම දොලක් කියන්න ඕන කියලා. ඉතින් ඒක ස්වභාවයක්. හැබැයි අතීතයේ ඒ හැම පිරිමියෙක් මේක සන්තර්පණය කරන්න ඔරෙහිස පළලලේ බොන්න හිතිච්ච දේවල් මෙන්න මේවා සන්තර්පණය කරන්න උත්සාහවන්ත වුණා. ඒත් ඒවට පසුබට වුණේ නැහැ. ඉතින් අද නම් ඒ කාරණා තේරෙනවා. ධර්ම ශ්‍රවණය කරන මේ හැමදෙනාට හිතෙන්න පුළුවන් මොකද්ද මේ ඉත්‍ත්‍රින්ගේ අගුණ හැමතිස්සෙම මේ විදිහට හෙලිපෙහෙලි වෙන්නේ කියලා. ඒක ඇත්ත පිංගුතුනි. ලෝකාග්‍රව භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍ර පිටකයේ පුරාවට බොහෝ දුරට මේ කාන්තාවන්ගේ තියෙන ධර්මතා කියලා තියෙනවා. ගුණ නැත්තේ නෑ. ගුණ තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ හේතුප්‍රත්‍ය දැක්කා. ඒක මේ තථාගතයන්න් වහන්සේගේ දෝෂයක් නෙවෙයි. ඒක තැනකදී මේ මවත් පුතත් දෙන්නම මහාන වෙලා ඉන්න දවසක මේ මාතෘ සංඥාව දරුවට නැති වෙලා යනවා. මේ මාතෘ සංඥාව නැතුව මෙහෙම වරදක් නෑ කියලා මේ අසත් ධර්මයේ දිච්ච ධර්ම ස්වභාවයකුත් තිබ්බා. ඒ වගේම ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේට අවවාද කරනවා මහණෙනි තුලෝකාග්‍රව භාග්‍යතුන් වහන්සේ මේ බුදු ඇසින් පිරිමියෙක්ගේ හිත බන්ධන හිත අලවා තබන මේ කාන්තාව තරම් වෙන එකදු වස්තුවක්වත් නැහැ කියලා දැනුම් දෙන්න දුනා. ඉතින් ඒක එහෙමමයි. දවයත්ෝ ගුවන්විදුලි යන්ත්‍රය ශ්‍රවණය කරද්දී ඒකෙන් කන සන්තර්පණය වෙනවා. එහෙම නැත්නම් රූපහානියක් නරඹද්දී ඒකෙන් ඇස සහ කන දෙකම සන්තර්පණය වේවි. හොඳ ප්‍රණීත ආහාරයක් ගන්න වෙලාවක ඔයත්තුන්ගේ දිව සන්තර්පණය වෙනවා. හොඳ මෙට්ට කොට ඇඳ ඇතිරිලි පරිහරණය කරද්දී ඔයත්තුන්ගේ කය සන්තර්පණය වෙනවා. ඉතින් මේ ලෝකයේ තියෙන වස්තු එකින් එක පරිභෝග කරද්දී එකක් දෙකක් තමයි ඉඳුරන් සන්තර්පණය වෙන්නේ. නමුත් ඒ ස්ත්‍රී ආත්ම භාවයේ පිරිමේට ලං වුණොත් ඒ පිරිමියාගේ ඉඳුරන් පහම එකවර සන්තර්පණය වෙනවා. එනිසාමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ පිරිමියෙක් බැඳෙන ස්ත්‍රී රූපයක්, ස්ත්‍රී හඬක්, ස්ත්‍රී ගන්ධයක්, ස්ත්‍රී රසයක්, ස්ත්‍රී ස්පර්ශයක් තරම් තවත් එකක් නැහැ කියලා. එතකොට මේ බුද්ධ ශාසනයේ භික්ෂුන් වහන්සේගේ හිත වැටෙන්නේ හැම තැනකදීම ස්ත්‍රී ආත්ම භාවයන් නිසාමයි. එනිසා ඒ භික්ෂුන් වහන්සේව ශාසනයේ රඳවන්න සමහර වෙලාවට වැටෙන හොඳම හේතු ප්‍රත්‍යයට පහර ගැසීම සිද්ධ කරා. ඒක මේ කාන්තාවන්ට පරිභවයේ පිණිස නෙවෙයි. කාන්තාවන්ට දැනගන්න පුළුවන් මේ භික්ඛුණී විභංග ප්‍රකරණේ නැත්තම් භික්ෂුණීන් වහන්සේගේ ශික්ෂාපද කියවුවොත් මේ භික්ෂුණීන්ට ධර්ම දේශනා කරපු කොටාසවල පිරිමින්ගේ අගුණ. මොකද කාන්තාවක්ගේ මහානකම නැත්තම් භික්ෂුණියක්ගේ මහානකම විනාශත්වයට පත් වෙන්නේ මේ පිරිමින්ගේ ගුණ සිහිපත් වුණොත් පමණයි. ඒ නිසා පිරිමින්ගේ ගොඩක් දෝෂ අගුණ ඒ ඇත්තොන්ට කියලා තියෙනවා. ඉතින් මේ සූත්‍ර බොහෝ දුරට භික්ෂුන් වහන්සේට දේශනා කරේ ඒ භික්ෂුන් වහන්සේ ශාසනයේ රඳවන්න, ශාසනය අලවන්න. සමහර හේතු ප්‍රත්‍ය බුදුරජාණන් වහන්සේ උලුප්පන්න යෙදුණා. ඒ අත්ව කෙරේ තරහින් නෙවෙයි. ඔය ඇත්තොන්ගේ තියෙන ධර්මතා, ඒ ධර්මතා එලිපෙලි කරේ ඔබ මේව මෙනෙහි කරන්න සාංශාරික ජීවිතේ පුරාවට ඔබ සමග හිටපු මේ පිරිසගෙන් දුර වෙන්න ඒක හේතුවක් වේවා කියන මෛත්‍රියෙන්, කරුණාවෙන්. ඒ බුදු හදවතේ තියෙන ලෙන්ගතුකම නිසාම සසර රඳිනවට ඇති අකමැත්ත නිසාම ඒ කටයුතු සම්පාදනය කරන්න යෙදුණා. ඒ නිසා ඉතින් මේ කාන්තාවන්ගේ දුර්ගුණය මත වුණ ආශාව ඇති වුණා. තමාගේ ස්වාමි පුත්‍රයාට දැනුම් දෙනවා මට යම් 12ක් හටගත් ආශාවක් ඇති වුණා. ඒ තමයි ඔබගේ නැගණියගේ මේ හෘද මාංශය, ඒ වගේම අක්මා මාංශය, දලඹු මාංශය, ඒ වගේම පපු මාංශය, මේ වගේ කියන මේ පංච මధుර භෝජනය නැත්තම් පංච මధుර මාංශය ආහාරයට ගන්න හිතුණා කියලා දැනුම් දුන්නා. ඒ සමග අර තනත්ත කන් දෙක වහ ගන්නවා. ඒ මගේ නංගි. ඒ තනත්තියට අනතුරක් කරන්න බෑ. අනික ප්‍රාණඝාතය කියන මහා සාවද්‍ය දෙයක්. ඒ තනත්තිය දැරි ඇති වෙන්නේ දරුවෙක් බිහි කරන්න බලාපොරොත්තුෙන් ඉන්නේ. මේක කරන්න බෑ කියලා දැනුම් දුන්නා. නමුත් පින්වතුනි කාන්තාවක්ගේ වෙනස් වීම මේ ලෝකයට මොනතරම් අහිත පිටිස බලපැවැත්වෙනවද, අවැඩගෙන දෙනවාද කියලා කිව්වොත් එහෙම ඒ පුරුෂයා ස්ත්‍රී කරා බැඳිලා හිටියේ. ඒ බැඳිච්ච නිසාම තමාගේ අකාරිය නැත්තම් තමාගේ ඒ පහත් ක්‍රියාව ස්වාමි පුත්‍රයා හරහා ඉෂ්ට